හයි සුබ දවසක් ඔබ සියලු දෙනාට. ජීවිතයේ සමහර අවස්ථාවන් තියෙනවා අපි ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙනකොට අපි හිතනවා මේ හොඳටම ඇති මේකෙන් එයාට අපිට යන්න විදියක් නැහැ. අපි නවතිමු. එහෙම කියලා ගොඩාක් කඩාගෙන වැටෙනවා ඒගොල්ලෝ. ඉතින් ඒ වගේ කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් අද තියෙන හොඳ මෙසේජ් එකක්. අද අපි කතා කරන්න යන්නේ සත්‍ය සිදුවීමක්. 1980 කැනඩාවේ හිටිය තරුණයෙක්, එයාගේ නම ටෙරි ෆොක්ස්. මේ ටෙරි ෆොක්ස්ට ලොකු බලාපොරොත්තු නොවන සිදුවීමක් සිද්ධ වෙනවා. එයා රෝගාතුර වෙනවා. එයාට කැන්සර් එකක් හැදෙනවා. කැන්සර් එක ගොඩාක් දරුණුයි කිව්වොත් එයාට එක කකුලක් අයිමි වෙනවා. ડોක්ටර්ස්ලා කියනවා ඒ කකුලක් පාදයක් අයින් කරන්න කියලා. දැන් එයාට කෘත්‍රිම පාදයක් තමයි බද්ධ කරන්නේ. ආටිෆිෂල් කකුලක් දැන් එයාට දැන් ලැබෙනවා. දැන් වයස අවුරුදු 18. ඉතින් බලමු තරුණෙක් අවුරුදු 18 තරුණෙක්ට මේ වගේ දෙයක් සිද්ධ වුණොත් කොයිතරම් දුරට එයා වැටෙන්නේ නැද්ද? මානසිකව සහ කායික දෙකෙන්ම එයා වැටලා තියෙන්නේ. දැන් එයා මොකද කරේ? එයා කල්පනා කරා මට ලොකු විපතක් වෙලා තියෙන්නේ. දැන් මේවට බේත් තිබ්බනම් මට උඹ දෙයක් වෙන්නේ නැහැ. මම කකුල කපන්න වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි එයා බැලුවා හොස්පිටල් එකේ ඉන්න අනිත් අය ගැන. කුඩා දරුවන් හිටියා කැන්සර් පේෂන්ට්ලා. එතකොට ඒගොල්ලන්ටත් මේ වගේ ඉරණමක් අත් වෙයි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ජීවිතේ කවර දවසක නැති වෙන්න පුළුවන්. මේකට බෙහෙත් නැති නිසා. ඉතින් එයා කල්පනා කරා මේට අවශ්‍ය කරන බේත් හොයාගන්න රිසර්ච් කරන්න මුදල් ගොඩාක් අවශ්‍ය වෙනවා. ඒ දේවල් කරන්න අපි මුදල් හම්බ කරන්න ඕනේ. ඒ මුදල් ඒ දෙයට යොමු කරන්න ඕනේ රිසර්ච් කරන්න. එයා ඒ නිසා එයා කල්පනා කරා ඕකේ මම ඒ නිසාම මම මැරතන් එකක් පටන් ගන්නවා. මම කැනඩාව වටේ මම දුවනවා. දැන් ඒක කරන්න බැරි දෙයක්. එක් කකුලක් නැහැ. කෘත්‍රිම කකුලක් තියෙන්නේ. ඒකත් එක කොහොමද මෙයා ඇවිදින්නත් බැරි කෙනෙක් කොහොමද මේ මැරතන් එකක් දුවන්නේ? නමුත් එයාට බලාපොරොත්තුවක් තිබුණා. එයාගේ මොටිවේෂන් එක තමයි මම කොහොම හරි මේ කැන්සර් එක මට ඇදුන මේ කැන්සර් එක අනිත් අයට ඇති වුණත් ඒක සුව කරන විදියට සුව කරන්න ඕන විදියට අවශ්‍ය කරන බෙහෙත් හොයාගන්න ඒ රිසර්චර්ස් වලට මම මුදල් හොයලා දෙන්න ඕනේ. ඒ නිසා මම මේ මැරතන් එක කරනවා. ඒකයි මොටිවේෂන් එක. එයා බලාපොරොත්තු වෙනවා හැම කැනඩියානුවෙක්ගෙන්ම ඩොලරයක්. එක්කෙනෙක් ඩොලර් එක ගානේ දුන්නොත් පුළුවන් ලොකු ගාණක් එකතු වෙයි. එතකොට රිසර්ච් කරන්න පුළුවන් වෙයි. එයා හිතුවා කාර දවසක ඒ මුදල් වලින් ඒ රිසර්ච් වලින් බේත් හොයාගන්න පුළුවන් කියලා. දැන් එයා දැන් දුවන්න පටන් ගන්නවා. ඉතින් හැමෝම එයාගෙන් ඇවිල්ලා අහනවා "ඔයාට මේක කරන්න පුළුවන්ද? කොහොමද මම මේක කරන්නේ?" එයා කිව්වා "මම ඊළඟ කනුව දක්වා දුවනවා." ඒ කියන්නේ ඊළඟ සතපුම් කනුව දක්වා මම දුවනවා. එච්චරයි එයාගේ ටාගට් එක. ආයෙත් ඒ කිව්වා "මම අද දවස නිමා වෙනතුරු මම දුවනවා." එයාගේ දවසේ ටාගට් එකක් තිබ්බා ඇවරේජ් කිලෝමීටර් 43ක් වගේ. 42ක් 43ක් වගේ ටාගට් එකක් තිබුණේ. එයා කිව්වා මම අද දවසේ කිලෝමීටර් 42 ඉවර කරනවා. අන්න ඒක එයාගේ ටාගට් එක. දැන් කැනඩාව වටේ දුවනවා කියන්නේ කැනඩාව කියන්නේ ලොකු රටක්. දැන් ඒ ටාගට් එක දැන් ඔන්න කඩාගෙන තියෙන්නේ. එයා කිව්ව මොකද්ද? මම අද දවසේ 42 කිලෝමීටර්ස් මම කම්ප්ලීට් කරනවා. ඒ කම්ප්ලීට් කරලා පස්සේ එයා රෙස්ට් කරලා ඊළඟ දවසේ කියනවා මම අද දවසේ කිලෝමීටර් 42 දුවනවා. එයාගේ ආනකොට කියන්නේ ඒකයි. මම try කරන්න පුළුවන්. මේ කතාව එක එක විදිහට කියනවා. දැන් සමහර සංගරවල තියෙනවා එයා කියලා තියෙනවලු මම ඊළඟ සතපුම් කනුව දක්වා දුවනවා. තවත් තැනකදී තියෙනවා එයා කියනවා මම මේ කිලෝමීටර් 42 නිමා කරනවා. දවස නිමා කරනවා. දැන් ඒ වගේ මෙයා කන්ටිනියු කරගෙන ගියා. මිනිස්සු හැමෝම සපෝට් කරා. අන්තිමට දින 143ක් වගේ වෙද්දී මේ කැන්සර් එක හැමතැනටම යන ව්‍යාප්ත වෙනවා. දැන් මුළු ඇඟේම කැන්සර් එක ව්‍යාප්ත වෙලා ලංග්ස් වලට යනවා. ලංග්ස් වලට ගියාට පස්සේ එයාට දුවා ගන්න බැරි වෙනවා. එයාගේ ඒ අවසන් දවස 143 වෙනි දවසේදී එයා කිලෝමීටර් 5360
73ක් දුවලා නිමා කරලා තියෙනවා. ඒ 5373 දී එයාගේ අවසන් උස්ම හෙලන්න වෙනවා. එයාව ගොඩාක් රෝගාතුර වෙලා එයා හොස්පිටලයිස් කරනවා. එයා ජීවිතේ සමුදෙනවා. එයා එතකොට එක දෙයක් එයා ඒ වෙනකොට කියනවා මම මේක අතාරින්නේ නැහැ. මගේ බලාපොරොත්තු අතාරින්නේ නැහැ. මගේ බලාපොරොත්තු තමයි මම මේ මැරතන් එක කොහොම හරි දුවලා ඒ අවශ්‍ය කරන මුදල් ටික මම ඒ රිසර්ච් එකට දෙනවා. මම ඖෂධ හොයා ගන්න දෙනවා. ඒතර එයා කියනවා සමහර විට මට මේක කම්ප්ලීට් කරන්න බැරි වෙයි. එයා දන්නවා එයා දැන් රෝගාතුර වෙලා ඉන්නේ. නමුත් බැරි වුණත් මේ මැරතන් එක කන්ටිනියු වෙයි. ඇත්තෙන්ම ටෙරි ෆොක්ස් මැරතන් කියන්නේ ගොඩාක් ෆේමස් පොපියුලර් මැරතන් එකක්. ඇනුවලි කැනඩාවේ මැරතන් එක පවත්වනවා හැම අවුරුද්දෙම. එතකොට උඟා කට්ටිය එකට මුදල් යොදවනවා. ඒක ෆන්ඩ් එකක් විදියට. ඒ මුදල් හැම දෙයක්ම කැන්සර් රිසර්ච් එකට තමයි යොමු කරන්නේ. ඒ ලොකු සේවාවක් වෙනවා. අද ටෙරි ෆොක්ස් නැහැ. නමුත් ටෙරි ෆොක්ස්ගේ නම තියෙනවා. ඒ කීර්ති නාමය තියෙනවා. එයා කරපු දේ තියෙනවා. අපේ ජීවිතේත් එහෙමයි. හිතලා බලන්න අපිට දෙයක් සිද්ධ වුණාම අයහපතක් සිද්ධ වුණාම හුඟක් අය හිතන්නේ රයිට් මට මේ දේ වුණා එතනින් ඉවරයි. chapter close. නමුත් වෙනත් විදිහකට හිතනවා නම් මට මේ දේ සිද්ධ වුණා. නමුත් තව කෙනෙක්ට මේ දේ සිද්ධ වෙන්න නරකයි. මං ඉඩ තියන්නේ ඒ නිසා මම මේ සමාජෙට යම්කිසි දෙයක් කරනවා. අන්න ඒ වගේ සිතුවිල්ලක් තියෙන කෙනෙක් ඉන්නවා නම් කොච්චර වටිනවද? ඔබට හිතන්න පුළුවන් මේ විදිහට. ඔබේ ආයතනයේදී ඔබට දෙයක් සිද්ධ වුණා කියමුකෝ. අයහපතක් සිද්ධ වුණා, ප්‍රශ්නයක් වුණා. නමුත් ඔබ නැගී සිටිනවා නම් මට මේ වෙච්ච ප්‍රශ්නේ තව කෙනෙක්ට ඇති නොවෙන්න මම දෙයක් කරන්න ඕනේ. ටෙරි ෆොක්ස් එක උදාහරණයක්. ඔබට පුළුවන් එක විදිහේ දේවල් වගේ හිතන්න. තමා ගැන විතරක් නෙමෙයි අනිත් අය ගැන හිතලා මේ සමාජෙට දෙයක් අපිට කරන්න පුළුවන් නම් ඒක කොච්චර ලොකු දෙයක්ද? හිතලා බලන්න. ජීවිතය කියන්නේ අපි සුළු කාලයක් පමණයි ජීවත් වෙන්න. ගැරන්ටි එකක් නැහැ. ඒ සීමිත කාලෙදී අපිට යම්කිසි දෙයක් මේ සමාජය වෙනුවෙන් මේ ලෝකය වෙනුවෙන් කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලන ඔයගොල්ලෝ යම්කිසි දෙයක් අපිට කරන්න පුළුවන් නම් අනිත් අය වෙනුවෙන් අපිට වෙච්ච ප්‍රශ්න වලින් උගත් පාඩම් වලින් තවත් දෙයක් මේ ලෝකෙට දෙන්න පුළුවන් නම් ඉතා වටිනවා. ජීවිතය ගොඩක් සුන්දරයි. ඔබේ ජීවිතය ඇත්තේ ඔබේ අතේ. අපි ආයෙත් හම්බෙමු. මම ඔබේ පුහුණුකරු රෙක්ස් පිටියගේ.